අද දිනේටත් ආයුබෝවන් මගේ දූ දරුවන්ට. අදත් අපි අපේ YouTube නාලිකාව බුද්දිස්ට් සොංග් බෞද්ධ කලාපය මේක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ දූ දරුවෝ සබ්ස්ක්‍රයිබ් කරගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට අපි දිනපතා දාන වීඩියෝස් සියල්ලම මගේ දූ දරුවන්ට බලා ගන්නට පුළුවන් වේවි. අදත් අපි දූ දරුවෝ හමුවට ආවේ ටිකක් මතක තියාගන්න අමාරු පාඩමක්, ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විස්මිත ක්‍රමයක් අරගෙන. ඒකෙදි මගේ දූ දරුවන්ට අරගෙන එන්න වෙනවා කලමනා කීපයක්. එකක් පැන්සලක්, පෑනක්, අඩිකෝදුවක්, හයිලයිට් පෙන් එකක් සහ තවත් පාට දෙකක පෑන් හෝ පාට පැන්සල්. ප්ලැටිනම් මේ ඕනම එකක්. පාට දෙකක තුනක වගේ පාට කීපයක් හින් ලියන්න උවමනා වෙනවා. ඒක නිසා මේ කලමනා ටික අරගෙන මෙතෙන්ට ළඟා වෙනවා. දූ දරුවන්ට පාඩමක් තියෙනවා පුද්ගල විෂමතා සහ කර්මය කියලා. මෙන්න මේ පුද්ගල විෂමතා සහ කර්මය කියන පාඩමේ කර්මය සහ විපාක 14ක් පිළිබඳව සඳහන් වෙනවා. මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ තෝදෙය බමුණගේ පුතා සුභ කියන මානවකයාට. කාටද පුතේ? තෝදෙය බමුණගේ පුතා සුභ කියන මානවකයාට. මේ සූත්‍රයේ නම තමයි දුවේ පුතේ චුල්ල කම්ම විභංග සූත්‍රය. චුල්ල කම්ම විභංග සූත්‍රය දේශනා කරන්නේ තෝදෙය බමුණගේ පුතා සුභ කියන මානවකයාට. දුවේ පුතේ මේ සුභ මානවකයාට ගැටලුවක් මතුවෙනවා. මේ ලෝකයේ මිනිස්සුන්ගේ තියෙන විෂමතා. සමහරු ලස්සනයි, සමහරු කැතයි, සමහරු ගොඩාක් කල් ඉන්නවා, සමහරු චුට්ට කාලයක් ඉන්නවා, සමහරු ඉතා බල සම්පන්නයි, සමහරු දුබලයි, ලස්සනයි, කැතයි. පුතේ මෙන්න මේ විදිහට මේ සමාජය විවිධයි. බුදුරජාණන් වහන්සේගෙන් සුභ මානවකයා අහන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වෙන්න හේතුව කුමක්ද? මෙහෙම වෙන්න හේතුව කුමක්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම වෙන්න හේතුව සුභ මානවකය කර්මය. එහෙනම් මෙන්න මේ කර්ම ටික කරන පුද්ගලයන්ට මෙන්න මේ විපාක ටික ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ සූත්‍රයක්. ඒ සූත්‍රය තමයි චුල්ලකම්ම විභංග සූත්‍රය. මේකේ කරුණු 14ක් පැහැදිලි කරලා තියෙනවා දුවේ පුතේ. මේ කරුණු 14 කොච්චර පාඩම් කළත් අපිට මතකෙ හිටින්නේ නැහැ. ඒ වුණත් අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක්, ලකුණු 2 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයේ කොටසට ප්‍රශ්නයක් වශයෙන් එන්න බොහෝ විට ඉඩකඩ තියෙනවා. එහෙනම් මගේ දූල පුතාලට අද මම විකල්පයක් ගෙනාවා මේක පාඩම් කරගන්න විදිහ. මේ කාරණා 14 චුල්ලකම්ම විභංග සූත්‍රයේ තියෙන කාරණා 14 පාඩම් කරගන්න විදිහ. එහෙමනම් පළමුවෙන්ම මගේ දූල පුතාලා මෙන්න මේ අකුරු ටික පොතේ පිළිවෙලට උඩේ ඉඳලා පල්ලෙහාට ලියා ගන්න. මුල්ම අකුර ප්‍රා. මුල් අකුර ප්‍රා. ප්‍රා කියන අකුර. ඊළඟ අකුර හි. හි කියන අකුර. ඊළඟ අකුර හල් දයන්න. ඊළඟ අකුර ඊ අකුර. ඊ අකුර. ඊළඟ අකුර ද අකුර. ඊළඟ අකුර ග අකුර. ඊළඟ අකුර කු අකුර. දැන් දුවේ පුතේ අපි ඔක්කොම එකතු වෙලා මේ අකුරු ටික එකට කියලා කටට හුරු කරගමු. ප්‍රාහිත් ඊදගකු. ප්‍රාහිත් ඊදගකු. ප්‍රාහිත් ඊදගකු. ප්‍රාහිත් ඊදගකු. ප්‍රාහිත් ඊදගකු කියලා දූල පුතාලා හොඳට කීප වතාවක් කියලා පුරුදු වෙන්න.
මෙන්න මෙහෙම හොඳට පුරුදු වුණාට පස්සේ පුතේ අපිට මේ 14 මතක තියාගන්න එක ලොකු ගැටලුවක් නෙමෙයි. ඔන්න බලන්න පළවෙනි එක ප්‍රාණඝාත කිරීම. එහෙනම් මේක දෙවෙනි කැලලට කියන්නේ ප්‍රාණඝාත නොකිරීම. දුලපතාලට පැහැදිලි ඇති. හි අකුර සතුන්ට හිංසා කිරීම. ඊගාවට අනිවාර්යෙන් එන්නේ සතුන්ට හිංසා නොකිරීම. හල් ගයන්න. ද්වේෂ කිරීම. ඊළඟ රූල අනිවාර්යෙන් එන්නේ ද්වේෂ නොකිරීම. ඊ අකුර ඊර්ෂ්‍යා කිරීම. ඊළඟ රූලට එන්නේ ඊර්ෂ්‍යා නොකිරීම. ද අකුර දන් නොදීම. ඊගා රූලට එන්නේ අනිවාර්යෙන් දන් දීම. ග අකුර ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම. ඊගා රූල එන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම. කු අකුර කුසල් අකුසල් මොනවාදැයි සොයා නොබැලීම. කු අකුර ඊගාව අංකය කුසල් අකුසල් මොනවාදැයි සොයා බැලීම. දැන් මගේ දූල පුතාලට ප්‍රාහිත් ඊ දග කු කියන කෝඩ් එක ආශ්‍රය කරගෙන ඒ පාස්වර්ඩ් එක ආශ්‍රය කරගෙන දූල පුතාලට මේ අකුසල කර්ම සහ කුසල කර්ම ටික හොයාගන්නට පුළුවන්. ප්‍රාහිත් ඊ දග කු ප්‍රාහිත් ඊ දග කු මෙහෙම කිව්වහම මේ කෝඩ් එක දුවේ පුතේ ඔයගලන්ට හොඳට මතක හිටිවි. කීප වතාවක් කිව්වහම ඒ මතක හිටියාම මෙන්න මේ විදියට වගුවක් හරි ගසගෙන ඔයගලන්ට පුළුවන් ලියලා තියාගන්න හෝ මතකයේ තියාගන්න. අනිවාර්යෙන් මතකයි අපිට එතකොට මොනවද කුසල් සහ අකුසල් ටික කියලා. එතකොට මම කියලා දෙන්නම් ඊගාවට ප්‍රාණඝාත කිරීම අනිවාර්යයෙන්ම සත්තුන්ගේ ආයුෂ කොට කරනවා නම් මයි දුවේ පුතේ සාමාන්‍ය දැනීමනුත් මේක කියන්න පුළුවන්. සත්තුන්ගේ ආයුෂ අඩු කරනවා කියන්නේ අපිටත් ආයුෂ අඩු වෙනවා. පැහැදිලි? ප්‍රාණඝාත නොකිරීම කියලා කියන්නේ සතුන්ට අභේදානයේ ජීවිත බේර ගන්නවා කියලා කියන්නේ අනිවාර්යෙන් අපේ ආයුෂ වැඩි වෙනවා. එනම් බොහෝ කාලයක් ජීවත් වෙන්න දුවේ පුතේ සතුන්ට අභේදානය දෙන ප්‍රාණඝාත නොකරන අය අඩු කාලයක් ජීවත් වෙන්නේ ප්‍රාණඝාත කරන අය ආයුෂ අඩු වෙනවා. ප්‍රාණඝාත කරපු ගමන් පුතේ ආයුෂ අඩු වෙනවා. පළවෙනි කාරණා දෙක පැහැදිලි. දෙවෙනි කාරණා දෙක සත්තුන්ට හිංසා කිරීම. සත්තුන්ට හිංසා කිරීම සත්තුන්ට හිංසා කළාම පුතේ රෝගී භාවයට පත් වෙනවා. රෝගී වේ. එහෙනම් දුවේ පුතේ සත්තුන්ට හිංසා නොකළාම මගේ දූල පුතාලට උත්තරේ ටක් ගාලා කටට එනවා. මොකද්ද දුවේ පුතේ නිරෝගී වේ. අපි සත්තුන්ට හිංසා කරනවා නම් අපිව ලෙඩ වෙනවා. සත්තුන්ට හිංසා පීඩා කරන්නේ නැතුව යට උදපදව් කරනවා නම් අපිව නිරෝගී වෙනවා. පැහැදිලි? මේවා සාමාන්‍ය දැනීම. අපි අපේ කෝඩ් එක හරහා ඉස්සරහට ගියහම අපිට දැනුම වඩාත් පුළුල් කරගෙන යන්න පුළුවන් දුවේ පුතේ. එහෙම ක්‍රම තමයි අපි සොයාගෙන ඕගලන්ට දෙන්නේ. ද්වේෂ කිරීම. අපි දන්නවා තරහින් ඉඳිහම අවලස්සන වෙනවා කියලා කියනවා. ඒක හරි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ද්වේෂ කළාම අවලස්සන වෙනවා. නැත්තම් විරූපී වෙනවා. මගේ දුවේ පුතේ එහෙනම් ද්වේෂ නොකළාම ලස්සන වෙනවා. සුරූපී වෙනවා. ලස්සන එහෙම නැත්තම් සුරූපී වෙනවා. ඊළඟ කාරණා මගේ දුවේ පුතේ ඊර්ෂ්‍යා කිරීම. ඊර්ෂ්‍යා කළාම අල්පේ ශාක්‍ය හේවත් බලය අඩු වෙනවා. අල්පේ ශාක්‍ය. මගේ දූල පුතාලට වචනේ තේරෙන්නේ නැහැ. මේ වචනේ තේරුම බලය අඩු වෙනවා. එහෙනම්
ඊර්ෂ්‍යා නොකිරීමෙන් මහේශාක්‍ය වෙනවා, බලය වැඩි වෙනවා. ඊර්ෂ්‍යා කළ විට අල්පේශාක්‍යයි, බලය අඩුයි. ඊර්ෂ්‍යා නොකරනකොට මහේශාක්‍යයි, ඒ කියන්නේ බලය වැඩි. මගේ දූල පුතාලට පැහැදිලි ඇති. ඊළඟ එක ද අකුරෙන් එන්නේ දන් නොදීම. දන් නොදීම දන් දෙන්නේ නැහැ කියලා කියන්නේ පුතේ දුප්පත් වෙලා උපදිනවනේ, දිලිඳු වෙලා උපදිනවනේ. දිලිඳු එහෙම නැත්තම් දුප්පත්. දන් දීමෙන් දූල පුතාලට සාමාන්‍ය දැනීමෙන්ම මතකයි දැන් පොහොසත් වෙනවා. පොහොසත් වෙනවා. ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම, ගරු කළ යුත්තන්ට ගරු කිරීම. ගරු කළ යුත්තන්ට ගරු නොකිරීම කියන්නේ පුතේ අපේ ගුරුවරු, දෙමාපියෝ, වැඩිහිටියෝ වගේ අයට ගරු නොකළාම පුතේ අපි ඊළඟ භවවල පහත් කුලවල උපදිනවා. එහෙමනම් ගරු කළ යුත්තන්ට ගරු කරාම මගේ දූල පුතාලා උත්තරේ දැනටත් දන්නවා. උසස් කුලවල උපදිනවා. කුසල් අකුසල් ඊගාවන් අධියර කුසල් අකුසල් මොනවාදයි හොයන්නේ නැතුව ඉන්නකොට, හොඳ නරක හොයන්නේ නැතුව ඉන්නකොට බුදුවේ පුතේ පැහැදිලි ප්‍රඥාව අඩු වෙනවා. එහෙනම් කුසල් අකුසල් මොනවද කියලා හොයනකොට ප්‍රඥාව වැඩි වෙනවා. මම මේ දූල පුතාලට මාර්ගයක් පෙන්නුවේ. කාරණා 14ක් තියෙනවා චුල්ලකම්ම විභංග සූත්‍රයේ. ප්‍රාහිද ඊදග කූ යන කෝඩ් එක ඔස්සේ ගිහිල්ලා කොහොමද අපි අවසානය දක්වා මේ ටික මතක තියාගන්නේ කියලා. අනිවාර්යයෙන්ම මේ කෝඩ් එක හරහා අපි කියලා දෙන ක්‍රමවේදයට මගේ දූල පුතාලා අත්හදා බලන්න. ඉතාම ප්‍රත්‍යක්ෂයි. අනිවාර්යෙන් මේ ටික හොඳට මගේ දූල පුතාලට මතක හිටිනවා. එහෙනම් අද පාඩමෙන් අපි සමුගන්නවා මේ ටික දූල පුතාලා කොලේක ලියාගෙන පාඩම් කිටිනකම් පොත් රාක්කේ මේස ඉස්සරහා එල්ලලා තියාගෙන මේ ටික පාඩම් කරගන්න. අනිවාර්යෙන් ලකුණක් හෝ දෙකක් මගේ දූල පුතාලගේ විභාගයට අනිවාර්යෙන්ම එකතු වෙනවා ස්ථිරයි. මගේ දූල පුතාලා මේ YouTube නාලිකාව subscribe කළා නැත්නම් ඒ දේ කරන්න. මොකද අපි දිනපතා අලුත් වීඩියෝ මේකට එකතු කරනවා. එතකොට මගේ දූල පුතාලට ඉස්සෙනින් මේ වීඩියෝ දැක බලා ගන්න පුළුවන් වෙයි. විභාගයේදී අස්වැසිල්ලක් වේවි පාඩම් මතක තබා ගැනීම සඳහා. ප්‍රශ්න තියෙනවා නම්, ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා ප්‍රශ්න ගැටලු විසඳ ගන්න පුළුවන්. මගේ දූල පුතාලගේ තියෙන ගැටලු වලට අපි විසඳුම් දෙන්න කැප වෙලා ඉන්නවා. ඒක නිසා පහලින් කමෙන්ට් කරලා දරුවන්ගේ තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. අපිව විසඳලා දෙන්න කැප වෙලා ඉන්නවා. එහෙනම් මගේ දූල පුතාලට තෙරුවන් සරණයි. ආයුබෝවන්.